කාච කිව්වහම මේ කාච වල හැමතිස්සෙම මේකේ වක්‍රතාවයක් තියෙනවා. මේක වීදුරු වක්‍රතාවයක තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙන්න මේ වක්‍රතාවය නිසාම මේක නිසා තමයි ප්‍රතිබිම්බ හැදෙන්නේ. නමුත් මේ වක්‍රතාවය නිසාම මේකේ විවිධ දෝෂ තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මේකේ මැද ඉඳන් කිසියම් රූපයක් නාභිගත වෙනකොට ඒක තියෙන තැනට වඩා මේ ඈත කාචයේ කෙළවර ඉඳන් රූප නාභිගත වෙන ඒවා වෙනස් තලවල තමයි නාභිගත වෙන්නේ. ඒතර එකම කාචයකින් විවිධ තල මත රූප නාභිගත වීමේ දෝෂයක් තියෙනවා. ඒතර මේකට අපි කියනවා ස්පෙරිකල් ඇබරේෂන් නැත්නම් ගෝලීය අපේරණය කියලා මේකට කියනවා. එතකොට මේ ගෝලීය අපේරණය නිවැරදි කරන්න තමයි උත්තල කාච සහ අවතල කාච කියන කාච විවිධාකාර වශයෙන් එකතු කරලා නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ කාචවල මේක වීදුරු නිසා මේ වීදුරු වලින් ආලෝකයේ වර්ධනය වුණාම අපි දන්නවා වර්ධනය වෙන හැම ආලෝකයකින්ම ඒකට අපි රේන්බෝ එකක් නැත්නම් වර්ණාවලියක් එහෙම නැත්නම් ස්පෙක්ට්‍රම් එකක් හැදෙනවා කියලා. ඒ ආලෝකයේ කියන්නේ ඒ කාචයේ දාර වටේට ඕනෑම ප්‍රතිබිම්බයක දාර වටේට නිල් පාට, රතු පාට, කොළ පාට අපිට ෆ්‍රින්ජ් එකක් නැත්නම් දාරයක් තියෙනවා පේනවා. මේ සාමාන්‍ය ඉතාම දුර්වල කාචයක මේ ෆ්‍රින්ජ් එක නැත්නම් මේ දෝෂයේ ගුඩාරියක් වැඩි. ඒකට අපි කියනවා ක්‍රොමැටික් ඇබරේෂන් නැත්නම් වර්ණාවලි දෝෂය. හේතුව වෙන්නේ මේ කාචය හරහා වර්ධනය වෙන ආලෝක කිරණ වල තියෙන විවිධ වර්ණ, රතු, කොළ, නිල් කියන මූලික වර්ණ තුන විවිධ තැන්වල නාභිගත වීම. ඒකට ආවේනිකයි. එතකොට මේක ඉතාම නිවැරදි කරන්න විවිධ කාච භාවිතා කරනවා. ඒ වගේම විවිධ උපක්‍රම භාවිතා කරනවා. ඒ වගේම මේ කාච නිෂ්පාදනය කිරීමේදී ඒවැය තියෙන සිලිකන් සංයුති පවා විවිධ ලෝහ සමග මිශ්‍ර කරලා වෙනස් කරලා නිර්මාණය කරලා තියෙනවා. ඒතර මේ කාච දෝෂ හැකිතරම් නිවැරදි කරපු කාච තමයි අපි දැන් දකින්නේ. එතකොට සාමාන්‍යයෙන් මම කියව ප්‍රයිම් ලෙන්ස් වල જાතියකුත් තියෙනවා, zoom ලෙන්ස් වල જાතියකුත් තියෙනවා. ප්‍රයිම් ලෙන්ස් වල මේ කාච දෝෂ නිවාරණය කරපුවා බොහොම දියුණු මට්ටමේ තියෙනවා. ඒතකොට කාච සාමාන්‍ය zoom lens එකක සාමාන්‍ය prime lens එකට වඩා කාච එලිමන්ට් සංඛ්‍යාව ගොඩාරියක් වැඩි නිසා ඒකේ තියෙන කාච ගොඩාරියක් වලින් එකතු වෙන දෝෂ ටිකක් වැඩි. ඒක නිසා zoom කාච වල මේ කියන ගෝලීය අපේරණය වර්ණාවලි දෝෂය ආදී චුට්ටක් වැඩිපුර තියෙනවා. නමුත් නූතන නිෂ්පාදනයේදී කාච නිෂ්පාදකයෝ මේක හැකිතරම් නිවැරදි කරලා කාච නිර්මාණය කරලා තියෙනවා. විවිධ ආයතන විසින්, විවිධ සමාගම් විසින් ඒවා විවිධ නමින් මාකට් එකට එළියට දාලා තියෙනවා.